අද ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් අරගෙන ආවේ තෙක් දක්වා අතර මතක තියාගන්න පුළුවන් විදිහේ කවියක්. තෙක් කිව්වොත් මුල අග දක්වා ගන්න අග අතර කිව්වොතින් අනේ ගන්නෙම නෑ මුල අග. හොඳයි අපි මුලින්ම බලමු 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යා මොනවද කියලා. තෙක් කිව්වොත් මුල අග. එහෙමනම් මේ කවියට අනුව අපිට 1 ඉඳලා 10 වෙනකන් තියෙන සියලුම සංඛ්‍යා ගන්න වෙනවා. මුලත් අගත් තියෙන සියලුම සංඛ්‍යා ගන්න වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 කියන සියලුම සංඛ්‍යා 1 සිට 10 තෙක් ඇති සංඛ්‍යා ලියන්න කියලා ප්‍රශ්නයක් ආවොත් අපිට පිළිතුරු විදියට ලියන්න වෙනවා. මම හිතනවා තෙක් කියන කාරණාව පුතාලට පැහැදිලි ඇති කියලා. 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යා ලියන්න කියලා આવතින් මොනවද අපි ලියන්නේ? දක්වා ගන්න අග. අග තියෙන සංඛ්‍යාව අපි ලියන්නේ නැහැ. එහෙමනම් අපිට ලියන්න වෙන්නේ 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා පමණයි. දැන් අපි බලමු 1ත් 10ත් අතර ඇති සංඛ්‍යා ලියන්න කියලා ප්‍රශ්නයක් આવතින් මොනවද අපි ලියන්න ඕනේ කියලා. අතර කිව්වොතින් අනේ ගන්නෙම නෑ මුල අග. අතර කිව්වොතින් මුල තියෙන සංඛ්‍යාව ගන්නෙත් නැහැ. අග තියෙන සංඛ්‍යාව ගන්නෙත් නැහැ. එහෙමනම් අපිට ලියන්න වෙන්නේ 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා ටික පමණයි. මම හිතනවා පුතාලට තෙක් දක්වා අතර කියන මේ කාරණාව පැහැදිලි ඇති කියලා.